දරුවා විවාහ වෙනවා. අම්මයි මෙහෙම කාලයක් ගත වෙනකොට අම්මයි තාත්තයි මහලු වෙනවා. අම්මලගේ අතින් සිදුවන සුළු සුළු වැරදි අඩුපාඩු නිසා වර්තමාන සමාජයට ප්‍රශ්නයක් වුණ නැන්දම්මා සහ ලේලී අතර ඇතිවන ආරවුල නිර්මාණය වෙනවා. මේ සිදුවීම කලාකරුවා මේ රූපය තුලින් නිර්මාණය කරනවා. මම මේ දුරු යන පාස්ලා කියලා මහත්තයා කොහොමද දැනගත්තේ? අම්මලා තෝරන ටිකක් නෑනේ හැමදේම කියනවනේ. මේ ගෙදර නම් මට කවදාවත් සැනසීමේ කිසි දෙයක් වෙන්නේ නෑ. ඔනේ ඔය කියන්නේ පුතේ වෙන්නේ සමන් කිව්වේ. කොහොමද සතුටින් ඉන්නවද අපි කැමතිද වෙන්නේ? අනේ නවත්ත ගන්න ඔය බණේ හිතුවද අපි බබලා කියලා. මම දන්නවනේ අම්මලා මොහොත වැඩ ඒව ගැන කතා කරලා වැඩක් නෑ. අම්මට සතුටුව කර ඉන්න නම් බලමුකෝ කොච්චර කාලයක් වුණ කියලා කිව්වේද කියලා. නැන්දම්මා සහ ලේලී අතර ඇතිවන ආරවුල උග්‍ර වෙනවා. තම පුතාලක ඉන්න තියෙන අවස්ථාව මේ අම්මටයි තාත්තටයි නැති වෙනවා. මේ අම්මයි තාත්තයි මෙතනින් පස්සේ මොකද්ද කරන්නේ? තමන් හරි හම්බ කරගත්තු හැමදේම තම පුතාගේ අනාගතය වෙනුවෙන් වියදම් කරලා මේ අම්මයි තාත්තයි කිසිම දෙයක් ඉතුරු කරගත්තේ නැහැ. මේ අම්මටයි තාත්තටයි දැන් යන්න තැනක් නැහැ. මේ අම්මයි තාත්තයි කොච්චර අසරණ වෙනවද? මෙන්න මේ සිදුවීම කලාකරුවා මේ රූපය තුලින් නිර්මාණය කරනවා. අපිට ඕනනම් මේ ගෙදර ඉන්න තේපුත්තේ ඔබ දන්නා ඔබේ ඔබට කොහොමද සැලකුවේ කියලා. ඔබ වෙනුවෙන් කොච්චර දුක් වුණාද කියලා. අපි නොබලවත් කමක් පුතේ පුතා ළමයි බිරිඳයි සතුටින් අපි යන්නම්. ඔබ සතුටින් හිටපල්ලා පුතේ. අපි මේ යන්නම් කොහෙද? තමයි මට නම් පිටවලන්නේ වාට කොච්චර කිව්වත් කොච්චරයි කැමතිද? තමන් ආදරයෙන් හදා වඩාගත්තු දරුවා කැමති දෙයක් කරන්න කියලා අම්මවයි තාත්තවයි අයින් කරද්දී මේ අසරණ අම්මයි තාත්තයි කොහේ කියලා යන්නද? මේ අම්මටයි තාත්තටයි අවසානයේ උරුම වෙන්නේ මහපාරද? ඇයි අම්මලා තාත්තලට හිම වෙන්නේ? අම්මලා තාත්තලට හිම වෙන්න ඕනේද? අපි මේ තාත්තගෙන් මහාන බලමු. තාත්තේ ඔයා කොහෙද මේ යන්නේ? ඔයාට යන්න තැනක් තියෙනවද? අපි යන්නද පුතේ අපිට මේ මහපාල තමයි උන්දපුටින් නවනම් අපේ සතුටත් ඒකයි පුතේ අපිට කොහේ හරි läගලා ඉන්න බැරිය. දැන් ඉතින් අරතේ මහලු නිවාසයට හරි අපි යනවා. මහලු නිවාසයට යත්තේ අම්මගේ තාත්තගේ ප්‍රාර්ථනය උන් සතුටින් නම් අපිත් සතුටින් පුතේ. ඒ තමයි අම්මගේ තාත්තගේ ආදරය. බුදුන් තුන්වරක් වැඩි මේ දේශයට මහලු නිවාස ඕනේද? ඇයි මේ මහලු නිවාස මොහොතක් හිතන්න සියලුම රූප රාමු දර්ශන තලයේ ඉවත් වෙද්දී ඔබේ දැස් පවිත්‍රනවා මොවනුමානයි. මොකද ඔබ මේ නරඹන්නේ මාතු පිටියේදී ශ්‍රී ලංකාවේ සතම වතාවට නිර්මාණය කරනවා විස්මිත වූ පහන් කුඩුවක්. ඔබේ දැස් මවිත කරවමින් ඔබේ දැස් මානයේ තිබූ අර කුඩා පහන් කුඩුව අතුරුදහන් වෙලා පහන් කුඩුව ගුවන්තලයට මුසු වෙද්දී නඩු වලින් කැටයම් කරපු පරිවාර කුඩු වලින් දුක්නබන පහන් කුඩුවක් මතු වෙනවා. කොහොමද එහෙම උනේ? එකම තැනකින් පහන් කුඩුවක් අතුරුදහන් වෙලා එතනින්ම පහන් කුඩුවක් මතු වෙන්න පුළුවන්ද? නමුත් ඔබ දකිනවා මේ නිසයි මේ නිර්මාණය රුස්මිතයි කියලා කිව්වේ. ඒ වගේම ඔබට පේනවා කැටයම් කලාවකට එහා ගිහින් ලනු වලින් නිර්මාණය කරන ලනු වලින් කැටයම් කරන විශ්මිත වූ මනරම් නිර්මාණයක් දින සති මාස ගණන් නිදි වර්ජිතව දැඩි වෙහසක් දැඩි මහන්සියක් කරගෙනයි මේ නිර්මාණය අද දිනේදී ඔබට ඉදිරිපත් කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේලා දිවයින පුරාම මාපිය වන්දනා වැඩසටහන් තියලා ඔබට කියන්නේ මෙන්න මේ පණිවිඩය. සියලු දෙනාම මේ කුටිය දෙස මොහොතක් බලන්න.